අයිබෝන් එක්ටෙක් සොලියුෂන් ශ්‍රී ලංකා YouTube channel එකට මොකද සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක මම ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. වගා බඳුන ඉවත් තුල වේවා වාණිජ වශයෙන් කරන වගාවදී වේවා වගා බඳුන නිවැරදි ආකාරයට පුරවන්නේ එහෙම නැත්නම් සකස් කරගන්නේ කොහොමද කියන්නේ. ඒකෙදි වගා බඳුන් සදා භාවිතා කරන්න පුළුවන් දේවල් මොනවද? වගා බඳුනක අපි භාවිතා කරන පස් මාධ්‍ය මොනවද? මේ සඳහා භාවිතා කරන පොහොර වර්ග, කාබනික පොහොර වර්ග මොනවද? මේ පොහොර වල තියෙන වැදගත්කම මොකක්ද? පාංශු මාධ්‍යයෙන් භෝගයට තිබෙන වැදගත්කම මොකක්ද? සහ අපි පැලයක් සිටුවුවාට පස්සේ අපි නිවැරදි විදිහට බඳුනක පැලයක් සිටුවීම කොහොමද කරන්නේ? සහ සිටුවීමෙන් පසු අපි කළ යුත්තේ මොන වගේ නඩත්තු කටයුතු කිරීම පිළිබඳව මේ වීඩියෝ තුලින් මම ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලමු වගා බඳුන් පොරවනකොට භාවිතා කරන්න පුළුවන් වගා මාධ්‍ය. මාධ්‍ය විතර මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒතර දැන් අපිට මෙතන අතරම බලා ගන්න පුළුවන් තියෙනවා කොම්පොස්ට් පොහොර තියෙනවා, මතු පිටපස් තියෙනවා, වැලි තියෙනවා, කරදහය තියෙනවා. මේක අමතරව අපිට පොහුබත් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේ මාධ්‍ය අපි මිශ්‍ර කරලා ගන්නකොට භෝගය අනුව තමයි අපි මාධ්‍ය මිශ්‍ර කරලා ගන්නෙ. සාමාන්‍යයෙන් මේක හැම භෝගයකටම මේ වර්ග 4ම 5ම භාවිතා කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි වැලි සහිත වැලි ප්‍රිය කරන එහෙම නැත්නම් වැලි සහිත පසක් ඕන භෝගයක් හිටනකොට ඒ සඳහා වැලි මිශ්‍ර කරනවා. ඒතකොට මතු පිටපස් ගන්නවා, කොම්පොස්ට් පොහොර ගන්නවා. සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම කොම්පොස්ට් පොහොර සහ මතු පිටපස් අනිවාර්යයෙන්ම අපි වගා මාධ්‍ය සඳහා භාවිතා කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් 10 අඟුරු කාබනික පොහොරක් විදිහට මේකට මිශ්‍ර කරන්න. එතකොට දෙකට එකක් හෝ දෙකට භාගයක් විදිහට අපිට 10 අඟුරු භාවිතා කරන්න පුළුවන්. ඒත් මේකදී අපි වැලි භාවිතා කරන්නේ නැහැ. අතරම වැඩිපුර වැලි භාවිතා කරන අපි මතු පිටපස් භාවිතා කරනකොට මතු පිටපස් වල වැලි ගතිය වැඩි නම් අපි මේ මාධ්‍ය සඳහා වැලි භාවිතා කරන්නේ නැහැ. එහෙනම් වැලි පාවිච්චි කරන්නේ නැහැ. අපි දැන් බලමු මේ පොලිතින් බඳුනකට නයිමිරිස් එහෙම නැත්නම් බටු පැලයක් සිටවීම සඳහා මේ පස් මාධ්‍ය කොහොමද පාවිච්චි කරන්න කියලා. මෙතන තියෙන ද්‍රව්‍ය අපි මිශ්‍ර කරගන්න කොහොමද මිශ්‍ර කරගෙන මේ බඳුන නිවැරදි ආකාරයෙන් පුරවන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. මේ ආකාරයට අපි මතු පිටපස් සහ කොම්පොස්ට් පොහොර සහ 10 අඟුරු බඳුනට පෙරීම සඳහා මිශ්‍ර කරගන්නවා. මේ ආකාරයෙන් හොඳට අපි කලවම් කරගන්න ඕනේ මේ වර්ග තුන මේ බඳුන පෙරවීම සඳහා. අපි භාවිතා කරන මේ පස් මාධ්‍යයේ මොන වගේ ගුණාත්මකද තියෙන්න ඕනේ. ඇත්තටම මේ පස් මාධ්‍ය තුන අපි බලාපොරොත්තු වෙන්නේ අපි වගා කරන භෝගයට අවශ්‍ය පෝෂක සැපීම. එතකොට එහෙනම් පෝෂණ ගුණයෙන් ගහට අවශ්‍ය පෝෂක වලින් සම්පූර්ණ වෙන්න ඕනේ මේ මාධ්‍ය. ඊළඟට මේ මාධ්‍ය හොඳට ජල වාහනය වීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ජලය රඳා ගැනීමේ හැකියාවකුත් තියෙන්න ඕනේ. ඊළඟට තමයි මේ පස් මාධ්‍ය නිරෝගී එහෙම නැත්නම් දිලීර වෙනත් සතුන්ගේ හානි නැති පලිබෝධ හානි වලින් තොර දිලීර වැනි රෝගකාරකයන්ගේ තොර පස් මාධ්‍යයක් වෙනවා නම් තමයි වඩාත්ම හොඳ. මෙවැනි ලක්ෂණ තියෙන පස් මාධ්‍යයක් තමයි අපි වගා බඳුනක් පිරීමේ සඳහා භාවිතා කරන්න ඕනේ. ඇත්තටම අපි බලමු දැන් අපේ නිවසේ එහෙම නැත්නම් අපි ගෙවත්ත වගා කරන්න යනකොට අපිට ඒ තුලදී භාවිතා කරන්න පුළුවන් වගා බඳුන් මොනවද කියලා. ඇත්තටම අපි මේදී පුළුවන් තරම් බලන්න ඕනේ වියදම අඩු එහෙම නැත්නම් අඩු වියදමේ ගෙදර අපත යන ප්ලාස්ටික් භාජන එහෙම නැත්නම් ඔය ටයර් වගේ දේවල් ගෙදරට හාල් ගෙන හාල් මලු ඊළඟට අයිස්ක්‍රීම් භාජන, ඉන්ද භාජන, පොලිතින් බෑග්. එතන මේ පොලිතින් බෑග් ගන්නකොට අපි දන්නවා සාමාන්‍ය අඟල් 16 වගේ විස්කම්බයක් තියෙන පොලිතින් බඳුනක් තමයි අපි වගාව සඳහා ගන්න ඕනේ. නැත්නම් අපි හිතවන ඔය මාළු මිරිස් බටු වැනි නයි මිරිස් වැනි වගාවකට පස් ප්‍රමාණවත් මදි වෙනවා. ඒ නිසා එවැනි ඉඩක් තියෙන බඳුනක් තමයි පාවිච්චි කරන්න ඕනේ. මේට අමතරව කැන්වස් හැදී ෆයිබර් ප්ලාස්ටික් බඳුන් අපිට දාන තින්ත බාල්දි මේ වගේ අපේ ගෘහාශ්‍රිත ඕන තරම් තියෙනවා අපිට විකල්ප වගා බඳුන් හොයාගන්න. ඉතින් මේ මාධ්‍ය පුළුවන් තරම් අඩු යෙදමින් හොයාගෙන වගාවට යොමු වෙන එක තමයි ඉතින් ඇත්තටම අපි කළ යුතු වන්නේ.
මේ ආකාරයට අපි මල්ල පුරව ගන්න ඕනේ. මේ පොලිතින් බඳුනේ තුනෙන් එකක් විතර මුලින්ම අපි පස් පුරවගෙන අඩිය රවුම් වෙන ආකාරයට සකස් කරගන්න ඕනේ. නැත්නම් අපිට මේ මල්ල තනිව හිටවල තියන්න අමාරු වෙනවා. පැල හිටවුවට පස්සේ මේ ආකාරයට අපි අට රවුම් වෙන ආකාරයට එහෙම මල්ල රවුම් වෙන ආකාරයට ටිකෙන් ටික පස් පුරවමින් මේ මල්ල සකස් කරගන්න ඕනේ. මල්ලේ රැලි හිටින් නැති වෙන්න මේ විදිහට මුළු බඳුරෙන් අඟලක් දෙයක් විතර ඉතුරු වෙන ප්‍රමාණය වෙනකන් අපි මේ මිශ්‍රණය පුරවා ගැනීම කරන්න ඕනේ. අපි දැන් බලමු අපි සකසාගත් පුරවගත් පොලිතින් බඳුනේ කොහොමද නිවැරදිව පැලයක් හිටවන්නේ කියලා. අපි මුලින්ම තවන් කරන ලද තවන් බඳුනේ පැලයක් මේ ආකාරයට පරිස්සමට මුල් වලට හානි නොවි ගලවලා අරගෙන ඊට පස්සේ මේ බඳුනේ හරි මැදින් කුඩා වලක් සකස් කරලා පැලේ මේ ආකාරයට පැලේ පරිස්සමට තියලා මේ පැලය වට පස් ටික තද කිරීම කියන එක ඉතාම වැදගත් වෙනවා. හොඳින් පස් තද කරලා අවසන් කරන්න ඕනේ. එතකොට තමයි පැලේ සාර්ථක හිටුවා වෙන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපි වර්ෂාපතනයේ තියෙන තත්ත්ව දිනයක වුණත් මේ ආකාරයට වතුර යෙදීම අනිවාර්යයෙන්ම කළ යුතු කාරණයක්. පැලයක් සිරෙව්වට පස්සේ ඒක ඕනම පැලයක් සිටුවීමෙන් පසු කළ යුතු කාර්යයක්. සහිතයි නම් අපේ ගෙවත්ත අපිට සාමාන්‍ය පොළවේ වුණත් පැල සිටව ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා අපි මේ අපි තෝරගත් භූමියේ වලව සකස් කරලා කොම්පොස් මිශ්‍ර කරලා ඒ අදාළ පස් මිශ්‍රණය වල තුල කලවම් කරලා අපිට පැල සිටුවීම කිරීමට හැකියාව තියෙනවා. අපි වගා බඳුනක් ගෙවත්ත තුළ පවත්වාගෙන යනකොට මේ විදිහට හොඳට ඉරු එළිය වැටෙන ස්ථානයක තමයි අතර මේක තබන්න ඕනේ. එහෙම තියලා අපි මේකට ජල සම්පාදනය දෛනිකව කරන්න ඕනේ. ඊට අමතරව මේ වගා බඳුන වල වල් පැලමක් වෙන්න පුළුවන්. වෙනත් සත්තු සමහර ගොල්බෙල්ල වගේ සත්තු වෙන්න පුළුවන්. ඒ සත්තු ඉවත් කරන්න ඕනේ. වල් පැල ඉවත් කරන්න ඕනේ. සහ ලෙඩ රෝග සමහරට හැදෙන්න පුළුවන්. දිවි රෝග කුමේ හානි වෙන්න පුළුවන්. ඒවා පරීක්ෂා කරලා බලලා අපි නිතරම පරීක්ෂා කිරීමෙන් අතර පුළුවන් තරම් පලිබෝධ පාලනය කිරීමේදී පුළුවන් තරම් අපි යාන්ත්‍රිකව එහෙම නැත්නම් භෞතික ක්‍රම පාවිච්චි කරලා අතින් තමයි කරන්න ඕනේ. පුළුවන් තරම් අපි ගෙවත්ත තුළදී රසායනික පලිබෝධ පාලනයකට යන්නේ රසායනික නොවන ක්‍රම භාවිත කරලා තමයි අතර අපි ගෙවත්ත තුළ මේ භවභෝග රැක බලා ගන්න ඕනේ. ගෙවත්ත සඳහා අපේ වගා ගෘහය සඳහා නිවැරදිව වගා බඳුනක් සකස් කරගන්නේ කොහොමද? වගා බඳුනක් පුරවන්නේ කොහොමද? ඒ සඳහා භාවිත කරන්නේ මාධ්‍ය මොන වගේද? මාධ්‍ය භාවිතයෙන් අපිට ලැබෙන වාසිය මොකක්ද? සහ නිවැරදිව පැලයක් සිටවන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව මම හිතන්නේ ප්‍රායෝගිකව මේ වීඩියෝ හරහා ඔබට දැනුමක් ලැබෙන්න ඇති. මෙවැනිම වීඩියෝ අපි ඉදිරියට ඔබ වෙත යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපේ WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න. එතනින් ඔබට තවදුරටත් ගැටලු පාටිකත්වයක් තියෙනවා නම් ඒක නිරාකරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් ඉදිරියට මෙවැනිම තාක්ෂණීය තොරතුරු රැගත් වැදගත් වටිනා කෘෂිකාර්මික තොරතුරු රැගත් වීඩියෝකින් හම්බ වෙනතුරු ඔබ සැමට ආරාධනා කරනවා අපේ Agrotech Solutions ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අලුත්ම වීඩියෝ ඔබට නැරඹීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔබ සැමට